සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම මගේ කවි YouTube channel එකට. තාමත් ආදරයෙන් ගෞරවයෙන්. ඉතින් ඔන්න අදත් අරගෙන ආවා මම ලස්සනම ක්ලිපර් ඩිසයින් එකක්. ඉතින් අපි බලමු මේ විදිහේ ඩිසයින් එකක් කොහොමද කරගන්නේ කියලා. හැමදාමත් වගේ කෝඩ් එක මේ විදිහට ක්ලිපර් එකට සවි කරගන්න. අඟල් කාලක් විතර වගේ කෝඩ් කරගෙන B6000 ගම් එක ආධාරයෙන් අපි කොළවැල ක්ලිපර් එකේ පටියට අලව ගන්න ඕන. මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති. ඊට පස්සේ අපි කරන්න ඕනේ තව කෝඩ් නූල් වාර 3ක් විතර කෝඩ් කරගන්න ඕනේ කොළවැල. ඊට පස්සේ අපි කරන්න ඕනේ කොළවැල පහලට දාලා කෝඩ් නූල විතරක් ක්ලිපර් එකේ පටිය දිගේ අරගෙන යන්න ඕනේ අඟල් 1.5ක් වගේ දුරට. ඊට පස්සේ අපි ආයෙත් කොළවැල ඊට උඩින් තියලා කෝඩ් නූල් වාර 3කින් කෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ආයෙත් ඉස්සෙල්ලා වගේම කොළවැල උඩට උස්සලා ක්ලිපර් එකේ පටිය දිගේ කෝඩ් එක අරගෙන යන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි රටාව යන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ ඕනෑම වර්ගයක රබර් ෂීට් පාවහන් තොග වශයෙන් මිලදී ගැනීමට සහ ක්ලිපර් ඩිසයින් ව්‍යාපාරයක් හැටියට කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් පහත මගේ දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා WhatsApp message එකක් යොමු කර තියන්න. ඉතින් මේ 2026 අවුරුද්දේ අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් මේක ඔබට හොඳම අවස්ථාවක්. රබර් ෂීට් පාවහන් තොග මිලට මිලදී ගැනීමට අප හා සම්බන්ධ වෙන්න. ඉතින් අපි මේ විදියට කොළවැල් ක්ලිපර් එකට සවි කරගෙන කරන්න ඕනේ කෝඩ් නූල ක්ලිපර් එකේ යට පැත්තට දාලා වෙනද වගේම B6000 ගම් එක දාලා අලව ගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ ග්ලූ ගන් එක මේ විදියට අරගෙන මල් අලව ගන්න ඕනේ. ඔයාලට මතක ඇති කෝඩ් නූල් වාර 3ක් අපි උඩ පැත්තට කෝඩ් කරා. අන්නේ තැනට ග්ලූ ගන් එක තියලා මේ විදියට ලස්සනට මල් අලව ගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. යාළුවන්ටත් බලන්න, වීඩියෝ එක share කරන්න. ඉතින් මේ විදිහේ ලස්සන ඩිසයින් එකක් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. ගිහින් එන්නම් සුබ දවසක් සියලු දෙනාටම.